එකුවමත් එක කාලෙක එක් ධනවත් මිනිසෙකු විය. ඒ ධනවත් මිනිසා තම සියලු ධනය සහ දේපල එකම පුතුවන සලීම්ට ඉතිරි කොට මියදුනේය. සලීම් ඒ වන විට පසු වූයේ තරුණ වයසේය. ඒ වයසට නොගැලපෙන පරිදි විශාල ධනස්කන්ධයක් ඔහුට හිමිවීම ඔහු බලාපොරොත්තු වූ දෙයක් නොවීය. ඔහු ඒ මුදල් අලුත් ඇඳුම් පැළඳුම් සුඛෝපභෝගී කෑම බීම සඳහා මෙන්ම නෘත්‍ය ගීත දැක ඇසීම් ආදිය කෙරෙහි නිර්ලෝභීව වියපැහැදම් කළේය. ඒ සියල්ල අවසානයේ සලීම් දිලින්දෙක් විය. ඔහුට මුලින් තිබූ හැම සම්පතක්ම අහිමි විය. අවසානයේදී ඔහු නගරයේ වීදිවල මුට්ට උසවන නාටාමියෙකු මෙන් දින ගෙවන්නට විය. දිනක් ඔහු කාගෙන් හෝ කුලියක් බලාපොරොත්තුව සිටියේදී එක් වයසක මිනිසෙකු ඔහු කරා ආවේය. ඔබට ඔබේ ජීවිතේ ඊතා විශිෂ්ට තැනකට ගෙන යා හැකියි. ඒ මහලු මිනිසා කීය. මම මුහුණ දැක්කා. මම ජීවත් වන්නේ මාවැනිම මහලු මිනිසුන් 10 දෙනෙකු සමග එකම නිවසක. ඔබ කැමතිනම් ඔබ අපේ නිවසේ සේවකයෙකුසේ එන්න. එසේ වුවහොත් ඔබට ඔබේ නැති වූ දේවල් ආපසු දෙන්නටත් පුළුවන්. සලීම් මේ වයසක මිනිසා සමග ඒ මිනිසාගේ නිවසට ගියේය. ඒ නිවස පිහිටා තිබුණේ සලීම් නොදන්නා වූ නගරේ එක් කොනකය. සලීම් කෙටුව නිවසට ගිය මිනිසා ගෙට ඇතුළු වන්නට පෙර සලීම් ඇමතිය. මේ නිවස ගැන ඔබට කිව යුතු වැදගත් කරුණක් තියෙනවා. මේ ඊටාම අසතුටුදායක තැනක්. ඒත් අයි කියලා මගෙන් අහන්න එපා. මම ඒක මතක තියාගන්නම්. එසේ කිව් සලීම් වයසක මිනිහා සමග නිවසට ඇතුළු විය. එම නිවස පිටතින් දිස් වූයේ ඊටාම දිලිඳු ආකාරයටය. නමුදු ඇතුළත බෙහෙවින් අලංකාරවත් විය. එහි කාමරවල ඉහළින් සිවිලිම් ගසා තිබූ අතර පාට කළ ගල් වලින් බිම නිමවා තිබුණි. එම නිවසේ මැද මිදුලක් විය. ඒ අලංකාර උද්‍යානයකින් මෙන්ම චමත්කාර ජනක දිය ඇල්ලකින්ද යුක්ත විය. එහි තනින් තන රැඳී සිටි කුරුල්ලන් විවිධ රාව නගමින් සිටියහ. සලීම්ට තවත් ශබ්දයක් ඇසින. ඒ අනිකුත් වයසක මිනිසුන් වැළපෙන හඩය. ඒ හඩා වැළපෙන්නවුන් සියල්ලම හැඳ සිටියේ කළු පැහැති ඇඳුම්ය. එමෙන්ම ඔවුහු තම තමන්ගේ කාමරවල යාඥා කරමින් සිටියේය. සලීම් කෙටුව එම නිවසට ගිය මිනිස්සා සලීම්වත තම කාමරයට කෙටුව ගියේය. ඔහු එහිදී සලීම්ට රත්තරන් පිරණු පෙට්ටියක් පෙන්විය. ඔබ මේ පෙට්ටිය ඔබේ උවමනාවන් හා අපේ උවමනාවන් සඳහා ගන්න. ඔහු එම පෙට්ටිය සලීම් අතර දෙමින් කීය. සලීම් එම කාමරේ දොර තිබෙන ස්ථානය ඊතා උවමනාවෙන් බලාගත්තේය. එම කාමරේ අගුළු පිට අගුළුලා තිබිනි. නමුත් එහි ඇතුළත ඇත්තේ කුමක්දයි ඇසීමට සලීම්ට අවසර නොවිය. ඒ මේ නිවස තුලදී ප්‍රශ්න අහන්න එපා. ඔහු මෙතනට කැඳවාගෙන ආ පුද්ගලයා විසින් මුලදීම කියා තිබූ බැවිනි. මේ සියලු දේ අතරමැද වසරක් ගෙවුනි. සලීම් තම නවක හාම්පුතාහට බෙහෙවින් ලැබිලා සේවය කළේය. එම නිවසේ සිටි වයසක මිනිසුන් එකිනෙකා මැරෙන්නට උහ. අවසානයේදී ඉතිරි වූයේ එක් මිනිසෙකි. ඒ සලීමිව මෙම නිවසට කැඳවාගෙන ආ පුද්ගලයාය. ඔහු මිය යාමට ආසන්නයේදී සලීම් ඔහු අසලට ගියේය. ඔබ දෙන්න ඉන්නේ මරණයට සූදානම්ව. ඒත් ඔබ මට තාම කිව්වේ නැහැ. ඇයි ඔබ මෙවන් අසතුටකින් ඉන්නේ කියලා? සලීම් කීය. මගේ දරුවෝ, ඒ වයසක මිනිසා සලීමිව ඇමතිය. මම මිය යන්නට පෙර ඔබට එක කරුණක් කියන්නම්. ඔබට සතුටින් ජීවත් වීමට අවශ්‍ය නම් කොයිම මොහොතක්වත් වසා ඇති දොර හරින්න එපා. එසේ කිය අවසානයේ වයස්ගත පුද්ගලයා මරුමුවටපත් විය. සලීම්ට මැදුර සහ මිය ගිය අයගේ ධනය හිමි විය. එනිසා ඔහු ධනවත් පුද්ගලයෙක් බවට පත් විය. එසේ වුවද සලීම්ගේ සිතට සතුටක් නොමින. මහලු මිනිසුන් ගැන මෙන්ම වසා ඇති කාමරය ගැනද ඔහු නිතර නිතර සිතන්නට විය. එම කාමරය තුල ඇත්තේ මොනවාද? එහි දොර විවෘත කළොත් ඇත්තෙන්ම කාට හරි කරදරයක් වේද? එවන් සිතවිලිමද තවදුරටත් ඉවසා සිටින්නට සලීම්ට නොහැකි විය. ඔහු බරති යකඩයක් ගෙන අගුළුලා ඇති ශක්තිමත් දොරට පහර දුන්නේය. දොර විවෘත විය. දොර කඩා විවෘත කළ සලීම් බලාපොරොත්තු වූයේ එක් රැස් කර ඇති රත්තරන් තොගයක් දැක ගැනීමටය. එහෙත් ඔහුගේ ඒ බලාපොරොත්තුව සුන් විය. කාමරය තුල තිබුණේ ඝන අඳුරක් පමණි. ඒ තුලින් ඇතුළට ඇති කොරිඩෝවක් යන්තමින් මෙන් සලීම්ට පෙනෙන. ඔහු ලාම්පුවක් ගෙන ඒ තුලට ඇතුළු විය. ඒ කොරිඩෝව පොළව යටට උමගක් මෙන් විහිදී ඇතකි. ඒ දිගේ ඉදිරියට ගිය සලීම්ට සෑහෙන වේලාවකට පසු හිරු එළියක් දැකගත හැකි විය. එතන උමගේ කෙළවර විය. ඔහු ඉදිරියේ වූයේ රමණීය මුහුදු වෙරළකි. මුහුදු වෙරළෙහි හිටගෙන කල යුත්තේ කුමක්දයි
සලීම්ට සිතාගත නොහැකි විය. වටපිට බලන ඔහුට අහසෙහි යම්කිසි දෙයක් දක්නට ලැබින. ඈත අහසේ සිට තමා වෙත පාවී ආ විශාල වලාකුළක් යයි සලීම් හිතුවද ඒ වලාකුළක් නොව යෝධ පක්ෂියෙකු බව ඔහුට වැටහෙද්දී ඒ කුරුල්ලා ඔහු අසලටම ළඟා වී හමාරය. සැනකින් ඒ යෝධ කුරුල්ලා බිමට පහත් වී උගේ පාදවල තීනු නියපොතු වලින් සලීම්ගේ ඇදුම් වලින් අල්ලගෙන යලි ඉහළ අහසට නැගින. දඩු අඩුවකට අසුව සිරවුණාක් වැනි වූ සලීම්ට කර කියාගත හැකි කිසිවක් නොවිය. යෝධ කුරුල්ලා ඔහුත් ඔසවාගෙන මුහුද හරහා අහසෙහි ඉහළින් ඈතට පියාසර කරන්නට විය. ඒ පියාසර කිරීම එක රැයක් පුරාම සිදුවිය. පසුවදා එළිය වැටෙන්දී සලීම් වටපිට බැලීය. යෝධ කුරුල්ලා ඔහුත් ඔසවාගෙන දූපතකට පෑමෙන තිබින. යෝධ කුරුල්ලා කෙමෙන් කෙමෙන් බිමට පහත් වන්නට විය. මිනිසුන් රැසක් කුරුල්ලා රැගෙන එන දේ දෙස බලා සිටින අයුරු සලීම්ට පෙනින. බිමට පහත් වූ කුරුල්ලා ඒ මිනිසුන් පිරිස මැද සලීම්ව තබා යලි අහසට ඉගිලින. මිනිසුන් සලීම්ව වට කරගත්තේය. එක් අයෙකු සලීම්ගේ හිස මත ඔටුන්නක් පැලඳුවේය. අන් අය ඔහුට කදිම අශ්වයෙකු පිට නංවාලීය. ඒ සමගම අසුපිට නැගී ඔහු ඉදිරියෙන් සහ පසුපසින් සොල්දාදුවෝ පෙළගැසි. අනතුරුව සලීම් පිරිවරාගත් එම පිරිස අලංකාර උද්‍යානයක් මැද පිහිටි රමණීය මාලිගාවක් කරා ඔහු කෙටුව ගිය. ඉන්පසු ඔහුට ඇතුළු වීමට සිදු වූයේ එම මාලිගාව තුල පිහිටි ශාලාවකටය. එහි පසකින් මණික් ඔබ්බවා සාදා තිබූ ආසන දෙකක් විය. ඒ එක්කසුනක සලීම් මෙතෙක් කිසිම දිනක දැක නැති අන්දමේ සුරූපී කාන්තාවන් වූයාය. සලීම් එම ශාලාවට ඇතුළු වෙත්ම රූමත් කාන්තාව නැගිට්ටාය. මමයි මේ දූපතේ රජින. ඔබ පැමිණෙනතුරු මම බොහෝ කාලයක් බලා සිටියා. ඔබ පැමිණීන මට හරිම සතුටක්. ඇය කීවාය. ඇය ඔහු අතකින් අල්ලගෙන ඔහු කැටුව මාලිගාව පුරා සහ උද්‍යානයේ හැම තැනකම ඇවිද්දාය. මේ සේරම ඔබගේ. ඇය ආදරණීය බැල්මක් හෙළමින් පැසුවාය. තමාව විවාහ කරගෙන තමා රජකමට පත් කිරීමට ඇයට අවශ්‍ය වූ ඇතැයි සලීම්ට සිතිනි. මම කැමතියි මේවට. සලීම් තම එකගත්විය පළ කළේය. ඒත් එක දෙයක් තිබෙනවා ඔබට අයිති නැති. ඒසේ කී ඇය යලිත් ඔහු පළමු කාමරය කරා කෙටුව ගියාය. එහි මුල්ල කැටි දොරක් ඔහුට පෙන්නුවාය. පැමිණි මුල් අවස්ථාවේ ඔහු නොදුටු මෙම දොර වසා අගුළුලා තිනුනි. මේ දොර නම් කොහෙත්ම අරින්න එපා. එය ඇරියොත් ඔබට ඔබේ මුළු ජීවිත කාලයම දුක්බරව ගත කරන්න වේවි. ඇය කීවාය. ඔහු ඒට එකඟ විය. සලීම් රෙජින විවාහ කරගත්තේය. වසර කීපයක් ගතවන තුරුම ඔවුන් ප්‍රීතිදායක ජීවිතයක් ගත කළහා. මුල් කාලය තුන මාලිගාව තුල වසා ඇති දොර ගැන සලීම් මෙතරම් දුරදිගට සිතුවේ නැත. එහෙත් ටිකෙන් ටික ඒ ගැන ඔහුගේ සිත තුල කුතුහලයක් ඇතිවන්නට විය. එය දිනෙන් දින වැඩිවෙත්ම සලීම්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත වුණේ ඒ ගැන සිතන්නටය. මට අරු වයසක මිනිස්සුත් කිව්වා ඒත් මම ඒ දේ කළා. ඒ නිසයි මට මේ දූපත වගේම මගේ බිසවත් ලැබුණේ. ඉතින් මේ මාලිගාවේ තියෙන දොර විවෘත කළොත් මට මොනව ලැබේවිද? සලීම් නිතර සිතන්නට විය. එක් දිනක් මේ වසා ඇති දොර විවෘත කිරීමේ කුතුහලය ඔහු තුල ඇතිවිය. බිසවද ළඟපාතක නොවිය. ඔහු එම දොර වෙත පා නැගීය. එහි අගුළු නොතිබුණි. ඔහු පහසුවෙන් දොර විවෘත කළේය. කාමරය තුල වූයේ දැඩි අඳුරකි. ඔහු මදක් ඇතුළට ගියේය. ඒ අඳුර තුලින් දිලිසෙන ඇස් දෙකක් ඔහුට දකින්නට ලැබින. තව ටිකක් උනන්දුවෙන් බලද්දී හිසක් පෙනින. ඊළඟට ඔහුට පෙනුනේ අත්තටු ඇති විශාල සිරුරකි. ඒ තමාව මෙම දූපතට ගෙනා කුරුල්ලා බව සලීම්ට සැනකින් මතක් විය. සැනකින් මේ යෝධ කුරුල්ලා අඳුරු කාමරයෙන් පිටව ශාලාවට පැමිණිය. සලීම් සැගවීමට උත්සාහ දැරිය. එහෙත් එය කල නොහැකක් විය. සලීම්ව අල්ලාගත් කුරුල්ලා මාලිගාවෙන් පිටතට ඉංගිලා ආවේය. ඊළඟට අහසට නැගුණු කුරුල්ලා ඈතට ඉංගිලන්නට විය. සලීම් තම මාලිගය උයන දෙස දුක්බරව බැලීය. මොහොතකින් ඒවා කුඩා වී නොපෙනී යන්නට විය. කුරුල්ලා සලීම්ව ඔසවාගෙන තව තවත් ඉහළට සහ ඈතට ඉංගිලුනේය. සලීම්ට තම දූපත පවා නොපෙනී යන්නට විය. දිනක් හා රාත්‍රියක් පුරා කුරුල්ලා සලීම්ව ඔසවාගෙන ඉංගිලෙන්නට ඇත. දුක සහ විඩාව නිසා නිින්ද ගිය සලීම් ඇස්සර බැලුවේ ඔහුගේ දෙපා මහ පොළව මත ගැටුණු විටය.
සලීම්ව එසේ බිම තැබූ කුරුල්ලා අහසට නැගී යලි ඈතින් ඈතට ඉගිල ගියේය. සලීම් වටපිට බැලීය. යෝධ කුරුල්ලා ඔහුව ගෙනවිත් අතහැර දමා ගොස් තිබුණේ මුහුදු වෙරළකටය. මේ මුහුදු වෙරළ සලීම්ට මතකය. කලකට ඉහතදී යෝධ කුරුල්ලා විසින් සලීම්ව ඔසවාගෙන ගියෙත් මෙතන සිටය. මාස කිහිපයක් ගතවන තුරුම සලීම් මුහුදු වෙරළ දිගේ මේ අත ඇවිද්දේය. ඒ කුරුල්ලා පැමිණ යලිත් තමාව දූපතට ගෙන යාවී යන බලාපොරොත්තු වෙන්ය. එහෙත් එය සිදු නොවින. තමාව ඒ රමණීය දූපතට ගෙන ගොස් හැරලිය හැකිදයි ඔහු දීවරයන්ගෙන් විමසීය. එහෙත් එවන් දූපතක් ගැන ඒ කිසිවකු දැන සිටියේ නැත. අවසානයේදී ආපසු දූපතට යාමට කොයි ලෙසකින්වත් මගක් නැති බව සලීම්ට අවබෝධ විය. තමාට තම බිසව පමණක් නොව හැම දෙයක්ම අහිමි වී ඇති බව ඔහුට වැටහින. ඒ සමගම ඔහුට මතක් වූයේ තමා සිටි නිවසේ රැඳී නිතරම දුක්බරව හුන් මහලු මිනිසුන් ගැනය. තමා මෙන්ම වසා ඇති දොරවල් විවර කරන්නට ගොස් ඔවුන්ද අවසානයේ දූකට පත්වන්නට ඇතැයි සලීම්ද සිතිනි. දැන් සලීම්ද එවැන්නෙකි. ඔහු ආපසු නගරයට ගියේය. මහලු මිනිසුන් සිටි නිවස එසේම තිබින. ඔහු එහි පදිංචි විය. ඔහු දිනපතාම තම අහිමි වූ යස ඉසුරු සතුට සොම්නස මෙනෙහි කරමින් වැළපුණේය. ඒවා යලි වැබෙන්නයි යාඥා කළේය. එහෙත් යලි කිසිදු දිනක ඔහුට හිනහෙන්නට ලැබුණේ නැහැ. තවත් මෙවැනි රසවත් කතා අහන්න සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.